ඔන්න ඉතින් ගොඩ කාලෙකින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන් ආවා. අද වීඩියෝ එක ගෙනාවේ Alibaba එකේ හරියටම ඕඩර් එකක් දාලා යන විදිය. ඔන්න ඉතින් සාක්ෂිත් එක්කම අද වීඩියෝ එක කරන් යන්නේ. මොකද මම Alibaba එකෙන් ඊට සති දෙකකට විතර කලින් ඕඩර් එකක් ප්ලේස් කරා. ඒ ඕඩර් එක මගේ අතට හම්බෙලා තියෙනවා. මෙතන ඕඩර් එකක් කිව්වට මෙතන පැකේජස් 3ක් තියෙනවා. ඔයගොල්ලෝ පේන්න ඇති. පැකේජ් 3 අන්බොක්ස් කරන ගමන් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නම් කොහොමද Alibaba එකේ ටැක්ස් වදින්න නැතුව හරියට ඕඩර් එකක් දාගන්න කියලා. නැතිනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට හරි ඉතින් දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති පැකේජස් 3 මෙන්න මේ විදියට මම ටේබල් එක උඩින් තියාගෙන තියෙනවා. ඉස්සරින්ම පොඩි පැකේජ් එකකින් පටන් ගමු. මේ විදියට කාඩ්බෝඩ් බොක්ස් එකක අපිට බලා ගන්න පුළුවන් අපේ පළවෙනි පැකේජ් එක. මේ පැකේජ් එක මම කලින් ඕපන් කරා. ඕපන් කරලා ඕගොල්ලොන්ට ඔය පැත්තෙන් පේන්නේ අන්නේ පැකේජ් එකකින් තිබ්බ අයිටම් එක තමයි. මේකේ තියෙන අර කොළ වැලක්, ඒ කියන්නේ ප්ලාස්ටික් කොළ වැලක් තමයි තියෙන්නේ. ඔය ඩෙකොරේෂන් අයිටම් එකක් තමයි මම පළවෙනියටම ඕඩර් කරලා තියෙන්නේ. මේකේ ගාණ කිව්වොත් මේක මට ගියේ රුපියල් 180ක් වගේ ගාණක් තමයි මේ කොළවැල් දෙකටම ගියේ. ඕගොල්ලොන්ට මේක ඕගොල්ලොන්ගේ ඩෙකොරේෂන් වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට පේනවා ඉතින් මේක මේ දවස්වල මේ AliExpress ඕඩර් කූබියකින් තමයි ඩෙලිවර් කරන්නේ. Promptex Express එකෙන් නෙමෙයි දැන් ඩෙලිවර් කරන්නේ. කූබියකින් තමයි ඩෙලිවර් කරන්නේ. හරි දැන් එහෙනම් ඉතින් අපි දෙවෙනි පැකේජ් එක මේ විදිහට අන්බොක්ස් කරගෙන බලමු. ඒකේ මොකක්ද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ හැම පැකේජ් එකක්ම ඉතින් මම කලින් අන්බොක්ස් කරගෙන චෙක් කරලා බලලා තමයි ඔයගොල්ලන්ට ඉතින් වීඩියෝ එකක් අරගෙන එන්නේ. මේ විදිහට දැන් මම දෙවෙනි පැකේජ් එක අන්බොක්ස් කරනවා. දෙවෙනි පැකේජ් එකත් මට ඩෙලිවර් කරේ කූබියෝ ඩෙලිවරි සර්විස් එකෙන්ම තමයි. ඔයගොල්ලන්ට පේන විදිහට මේ පැකේජ් එක දැන් මම ඕපන් කරගත්තා. ඕගොල්ලන්ට ඉස්සරින් දැන් පේන්න මේක මම හරියටම Alibaba එකෙන්ද ඕඩර් කරේ කියලා. ඕගොල්ලන්ට පේනද පැකේජ් එකේ උඩින්ම තියෙනවා Alibaba Logics කියලා. ඕගොල්ලන්ට එතනින් බලා ගන්න පුළුවන්. ආයේ මේ QR code වලත් Alibaba logo එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ mouse pad එකේ ගාණ කිව්වොත් මේ mouse pad එක උනේ රුපියල් 570ක් වගේ ගාණක්. මේකේ පළල සෙන්ටිමීටර් 30යි දිග සෙන්ටිමීටර් 90යි. ඒ කියන්නේ මීටරයට පොඩ්ඩක් අඩුවෙන් තමයි මේක දිග තියෙන්නේ. ගොඩක් ලොකු mouse pad එකක් තමයි මේක. සාමාන්‍යයෙන් ලංකාවේ මේ වගේ mouse pad එකක් ගන්නවා නම් රුපියල් 3000ක් විතර වෙනවා. ඒත් මේ වගේ ඩිසයින් එකක් ලංකාවේ කොහෙවත් හොයාගන්න බෑ. ඕගොල්ලන්ට පේනවා ඇති white and black ගොඩක් ලස්සන ඩිසයින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපිට AliExpress එකෙනුත් ඕඩර් දාන්න බැරි එකේ මේ විදිහට Alibaba එකේ මේ විදිහට ගොඩක් හොඳ items අපිට ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ mouse pad එක ගොඩක් ලස්සනයි. මගේ ස්ටුඩියෝ වැඩ එකත් මේ දවස්වල යනවා. ස්ටුඩියෝ එකට තමයි මම මේක ගෙනාවේ. ඒකත් ඕගොල්ලන්ට එතා චුටි කාලෙකින් බලා ගන්න පුළුවන් වෙනවා. ඕගොල්ලන්ට පේනවාද ගොඩක් ප්‍රීමියම් ලුක් එකකට තියෙන මේ mouse pad එක. හොඳ මැටීරියල් එකකින් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේක ගොඩක් හොඳ හයියක් සහ weight එකක් තියෙනවා. මේක ඕගොල්ලන්ට මම හැම item එකම link description එකේ දාලා තියන්න. ඕගොල්ලන්ට පුළුවන් එතනින් මේ ඕනම item එකක් order කරගන්න. මේ විදිහට දැන් මම mouse pad එකත් පැත්තකින් තියා ගන්නවා. දැන් මම ගන්න දෙවෙනි item එක. දෙවෙනි item එකත් මේ වගේ cardboard box එකක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ දෙවෙනි item එකෙත් හොඳ පැකින් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ පැකේජ් එකට මට ගියේ $0.1 එකක් ගියේ හරියට. මේ කියන්නේ රුපියල් 350ක් වගේ තමයි මෙන්න මේ ඕඩර් එකට ගියේ. මේ ඕඩර් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. කුඩයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගන්න තියෙන කුඩයක් වගේ නෙමෙයි. මේ ගොඩක් ප්‍රීමියම් ලුක් එකකට හදපු කුඩයක්. මේ විදිහට කවර් එකකුත් හම්බෙලා තියෙනවා. මේ කුඩේ දිගාරින්න තියෙන්නේ බටන් එකකින්. ගොඩක් ස්මාර්ට් විදිහට හදලා තියෙනවා මේ කුඩේ. ගොඩක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා මේ කුඩේට. මේ මැටීරියල් එකත් ගොඩක් හොඳයි. ඔයගොල්ලන්ට දිගෑරලා පෙන්නන්න නම් චුට්ටක් අමාරුයි. මොකද මේ කුඩේ ගොඩක් ලොකුයි. ඕගොල්ලන්ට පේනවාද ගොඩක් හොඳට මේක ඩිසයින් කරලා තියෙනවා. ඕගොල්ලන්ට රුපියල් 350කට වගේ මේක ගොඩක්ම වාසි. මොකද ලංකාවෙන් සාමාන්‍ය මේ වගේ කුඩයක් රුපියල් 2500ක් විතර වෙනවා. දැන් මම ඕගොල්ලන්ට කුඩේ පොඩ්ඩක් දිගෑරලා පෙන්නන්න. චුට්ටක් ඒක ඕගොල්ලන්ට පෙන්නන්න අමාරුයි. සම්පූර්ණ කුඩේම ඕගොල්ලන්ට චුට්ටක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි කුඩේ නම් තියෙන්නේ. ඉතින් මෙන්න මේ item තුන තමයි ඉතින් අද ගෙනාවේ. දැන් මම ඕගොල්ලන්ට කියන්නම් කොහොමද Alibaba එකෙන් ඕඩර් එකක් ප්ලේස් කරගන්නේ කියලා. මම මෙන්න මේ උඩින් දාන link එකෙන් ඕගොල්ලන්ට නැත්තම් පල්ලෙහා තියෙන comment section එකේ හරි description එකේ හරි තියෙන Alibaba එකෙන් ඕඩර් එකක් දාන්න කියන link එකෙන් ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා Alibaba එකෙන් ලේසියෙන් ඕඩර් එකක් දාගන්න. මම වීඩියෝ දෙකක්ම කරලා තියෙනවා Alibaba එකෙන් ඕඩර් කරන විදිය. ඒ දෙකම මම දාලා තියනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ දෙකෙන් කැමති එකක් බලලා ඕඩර් එකක් ප්ලේස් කරගන්න.
මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා කොහොමද අලිබබාගේ හරියම ටැක්ස් නැති ඕඩර් එකක් දාගන්නේ කියලා. ඔයගොල්ලොන්ට නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අල්ලලා කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඔයගොල්ලෝ account එක හදද්දි මොකක් හරි error එකක් ආවොත් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් දාලා මගෙන් අහන්න. මම ඔයගොල්ලොන්ට මම රිප්ලයි එකක් දාන්නම් මට පුළුවන් වෙලාවට. එහෙනම් හැමෝම මේ chance එක මිස් කරගන්න එපා. මොකද මේ orders දාන්න පුළුවන් වුණ වෙලාවේ ඔයගොල්ලෝ පුළුවන් තරම් අලු accounts හදලා orders දාගන්න. මොකද මේක අපිට අවුරුද්දකට එකපාරක් වගේ හැම chance එකක් දැන් අපි AliExpress ගන්න තියෙන්නේ Alibaba එකෙන්වත් අපිට වැඩක් කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් orders දාන්න. සාමාන්‍ය සතියක් කරනවා වගේ orders දාදී ඔයගොල්ලෝගේ device track එකත් ඔයගොල්ලන්ට අයින් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ order එකක් දාලා order එක ආපුවාම අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හැමෝටම සුබ දවසක්.